රුපියල අධික ලෙස අවප්‍රමාණය වීමේ වගකීම මහ බැංකුව බාරගත යුතු බව ඇඩ්වකාටා ආයතනයේ අධ්‍යක්ෂ රියාද් රිෆායි මහතා පවසනවා. හිරු බලය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළ අතර ඉඩෙක්කු ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ පවතින තත්ත්වය හමුවේ වාහන ආනයනයේදී පැන වූ බදු අධිභාරයද මාස 3 ඉක්මවා බල පැවැත්වෙනු ඇති බවයි. දැන් තියෙන තත්ත්වය එක්ක බලනකොට එකක් තියෙන රුපියල අවපමණය වෙලා තියෙන ලොකුවට. ඒකේ වගකීම ගන්න ඕනේ ඇත්තටම මහ බැංකුව. මහ බැංකුවේ ප්‍රධාන කාර්යවලින් එකක් ඒක. අනිත් එක තියෙන්නේ රටේ තියෙන මූල්‍ය පද්ධතියේ ඒක සුරක්ෂිතව තියාගන්න ඕනේ. දැන් එහෙම බලනකොට ඒ කාර්ය දෙක වෙලා නැහැ කියලා තමයි මට පේන්නේ. මෙතන ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා රටේ තියෙන ආර්ථික පද්ධතිය ඇතුලේ තියෙන රුපියල් ගාණ වැඩි. දැන් රුපියල් ගාණ වැඩි වෙනකොට ඒ රුපියල් ගාණ කන්ට්‍රෝල් කරන්න පුළුවන් මහ බැංකුවට දෙවිදියක් තියෙනවා. එකක් පොළි අනුපාතය වැඩි කරන එක. දැන් මෙච්චර කාල ආණ්ඩුව එක කරලා තිබ්බේ නැහැ. දෙවෙනි එක තියෙන්නේ ආණ්ඩුවේ තියෙන බැදුම් කර ස්ටොක් එක විකුණන්න පුළුවන්. ගිය මාස 5ක් විතර ගත්තොත් මහ බැංකුව මාකට් එකෙන් තියෙන ඩොලර් නෙට් බය කෙනෙක්. මේ සංචිත හදාගෙන ඒගොල්ලෝ තියෙන බැංකු පද්ධතියෙන් ගන්නවා ඒගොල්ලෝ. ගන්නකොට වෙන්නේ මොකක්ද ඔන්නේ? ඒ කියන්නේ බැංකු පද්ධතියට ගෙවන්න ඕනේ. ගෙවන්නේ මොකෙන්ද? රුපියල් වලින් ගෙවන්නේ. ඉතින් රුපියල් වලින් ගෙවනකොට වෙන්නේ තියෙන ඩොමෙස්ටික් ලික්විඩිටි එක ද්‍රවශීලතාවය වැඩි වෙනවා. ඒක ඉන්ඩිරෙක්ට්ලි සල්ලි ඔච්චු ගන්නවට සමානයි. කොහොම හරි සංසරණයෙන් රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. රුපියල් ප්‍රමාණය වැඩි. ඒක තමයි කිව්වේ. ප්‍රමාණය වැඩි වෙනවා කියන එක වක්‍ර වශයෙන් නිකන් සල්ලි ඔච්චු ගන්නවා වගේ. ද්‍රවශීලතාවය වැඩි වෙනකොට මේ පොලි අනුපාතය උඩට යන්නේ නැහැ. සාමාන්‍ය පොලි අනුපාතය පල්ලෙහා තියෙනවා. ඒක මැනේජ් කරන්න ආණ්ඩුව එක උස්සන්න ඕනේ. ඒක උස්සපුවම වෙන්නේ අර බැඳුම් කියන්නේ එතකොට මේ බැංකු පද්ධතියෙන් සල්ලි ටික ආයිත් යනවා සිස්ටම් එකට යනවා. ආයිත් මහ බැංකුවට යනවා. දැන් ඒක කරලත් නැහැ. දෙවෙනි එක තියෙන්නේ ඒගොල්ලෝ එකපාරටම අදින්න ඕන නම් කීමකෝ දැන් සාමාන්‍ය ලික්විඩිටි මැනේජ්මන්ට් වල කරන්නේ කොහොමද ඩොලර් ගන්න ඕනේ. ඒකේ වැරද්දක් නැහැ. ඩොලර් ගත්තට පස්සේ ඒ යන රුපියල් ගන්න ආයිත් ගන්න ඒගොල්ලෝ බැඳුම් කර නිකුත් කරලා ඒ තියෙන ද්‍රවශීලතාව ආයිත් ඇදලා ගන්නවා ඇතුළට. දැන් ඒක වෙලත් නැහැ. ගිය මාස 3 ගියොත් අර එකෙන් පටන් ගන්න අර ගෝඨාභය මහත්තයාගේ ඒ සීක්වන්ස් එක ගොතලා දැන් පටන් ගන්න තියෙනවා. අධිභාරය කියන එක ගැහුවේ 50% CID කියන එක customs import duty කියන එකට. දැන් අපි වාහනයක duty එක ගත්තොත් ඒකේ lines වෙනවා 5ක් 6ක්. ඒතර ඒ lines 5ක් 6 එකක් තමයි CID කියන එක. ඒතර ඒකෙන් 150කට තමයි වදින්නේ. අපි නිකන් සරලවම කිව්වොත් ලක්ෂ 100ක වාහනයකට ලක්ෂ 10ක් 15ක් අතර ප්‍රමාණයක් වැඩි වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 100ක වාහනයකට ඔය තිබ්බ ටැක්ස් එක 130යි. ඔව්. අධිභාරය ගහන අධිභාරය 130යි. ඒතකොට දැන් මේ 50ක් වදිනවා කියන්නේ 130 145ක් වෙනවා. ඔව්. ඒතකොට ලක්ෂ 100යි තව එකතුවත් එක්ක එතකොට ලක්ෂ 145ක් වෙනවා. වැට් එක ඒ වටික නැතුව. ඒ වගේ නැතුව. ඒතකොට වැට් එක වදින්නෙත් මේ අධිභාරයෙන් පස්සේනේ. ඔව්. පස්සේ ඒතර වැට් එක SSCL එකයිත් ඒකට වදිනවා. ඒ කියන්නේ 18යි 2.2යි 20.5ක්. ඔව්. ඩොලර් එක 309 තිබුණ එක දැන් 300 හවස බයි 354 වෙනකන් කියලා තිබුණා. ඒතර එතන 115ක ඉන්ක්‍රීස් එකක්. ඒතර දැන් ලක්ෂ 100ක වාහනේ එක්ස්චේන්ජ් රේට් එකේම ලක්ෂතා 15කින් වැඩි වෙලා තියෙනවා. ඒතර ඒ 15යි අතන 10ක් 15ක් යොදනම ඒක ඊටත් අමතරව 2.5% SSCL ඒ ටික තුනම එකතු වුනහම තමයි වාහනයකට යක්ව ඉම්පැක්ට් එක හිතනවට වැඩි ගාණක් තියෙන්නේ. ඒතර කොයිම වෙලාවකවත් අපිට හිතන්න අමාරුයි මේක මාස 3කින් අයින් වෙයි කියලා. දැන් ඒ නිසාද දැන් අද නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඔය LC 4000 ගැන අහනකොට එතුමගේ කටින් පිට වෙනවා මේ ඔය කොහෙද මේ ටැක්ස් එක ගැහුවට පස්සේ වාහන 9429කට ගෙන්නලා තියෙන හැටි LC ඔෆර් කරපු කතාවක් කියනවා. අර නියෝජ්‍ය මුදල් අමාත්‍යතුමා කිව්වා සිකුරාදා ආපු වාහන ප්‍රමාණය 1000 ගානයි ඊට පස්සේ ආයි සඳුදාත් ඊට වැඩි 9000 ගානක වාහන ඇවිල්ලා තියෙනවා කියලා. ඇත්තටම වාහන එන්න හිතලවත් නැහැ. මේ ඇවිල් ණයවර ලිපි කියනවා තමයි විවෘත කරන්නේ. වාහන 4000කට LC ඕපන් කරලා කියලා. අපි දැන් අතර ඒක දින් ඩීටේල් ගන්නවා නම් ඊට වඩා ලේසිම දේ $23 million worth LCs ගිහිලා තියෙනවා. ඇමරිකන් ඩොලර් ක්ලියන 23ක වාහන රටට ගෙන්නන්න ඕපන් කරලා තියෙනවා. 12 වෙනිදාන් පස්සේ 13 14 වෙද්දී 15 වෙනකොට LC ප්‍රමාණය එන්න වැඩි වෙනවා. එතනදී අපිට පොඩි සැකයක් තියෙනවා මේකේ ඉන්ෆර්මේෂන් එක එළියට ගියාද? අන්න එතනදී මෙන්න මෙතන තියෙන පුළුවන් ලොස්ට් එකක්. මේ ලොස්ට් එක තමයි ගන්න කරලා බලන්න. ඒකට මොනවද ආණ්ඩුවෙන් ගන්න ක්‍රියාමාර්ග කියලා අපිත් බලන් ඉන්නේ.